Hey, y'all, come look at this. සතුටු වෙනවා මේ රවිට දික්කපබ්බු ඥානයේ තිබීම ගැන මම අල්ලගන්න යන කෑල්ලත් රවි දන්නවා මට තේරෙනවා මම මේකෙන් එන්නේ ඔබ අර කිව්වා වගේ මට හිතෙනවා ඔබලා විධිමත් දේශපාලන පක්ෂයක් විදියට ව්‍යවස්ථාවක්වත් තියෙනවද කියන ගැටලුව අපිට මතක ඒක අසාධාරණයි කියන්නේ මට පෙන්වන්න පුළුවන් ඔබලගේ ව්‍යවස්ථාවේ පුද්ගලයෙක් විදියට මම මෙතන ව්‍යවස්ථාව අරන් ආවේ නෑ මේ අපිට ඉන්ටර්නෙට් එකේ වුණා සර්ච් කරන්න පුළුවන් තියෙනවා පස්සේ ඔබ ව්‍යවස්ථාවේ අරමුණ මොකක්ද ඇහුවාම ඒ අරමුණ මගේ වචනේ මට කියන්න අයිතිය තියෙනවා. හැබැයි රවි පක්ෂයක ව්‍යවස්ථාව කියන එක සුරංග ඒ ඔයාට දැනෙන විදිහ. මට දැනෙන්නේ නැද්ද? ඔයාට එහෙම දැනෙන්නේ. එහෙනම් මම අහන්නේ ඔයාට වල තියෙන වින්දු ඇත්තටම දේශපාලනය කරනවා නම් තමන්ගේ පක්ෂීය ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් අවශ්‍ය නැහැ. ඔය ඒක දන්නේ නැත්නම් කේද වාචකයක් ඒක. තමන්ගේ පක්ෂීය ව්‍යවස්ථාව දන්නේ නැහැ කියන්නේ මගේ අතේ තියෙන 2010 12 12. මොකද මැතිවරණ කාර්යාලය මම ගත්තේ. රනිල් වික්‍රමසිංහ කරයි කියලා දන්නේ. හැබැයි ඒකත් මම පිළිගන්න ලෑස්ති. මොකද එතුමාගේ ව්‍යවස්ථා ජිල්මාට් ව්‍යවස්ථාව වෙන්න පුළුවන්. Let's go. නෑ මේ පක්ෂයේ ව්‍යවස්ථාවක් තියනවද? පක්ෂයේ ව්‍යවස්ථාවක් තියෙනවා මේක අලුත් පක්ෂයක් අපේ මංගල සමුළුව තිබ්බේ සුගත සහස ගෘහස්ත ක්‍රීඩාංගණය. එතකොට තමයි අපි ඇත්තටම හරියටම එකතු වුණේ වාර්ෂික සමුළුවක් විදියට. අපි මේ තියෙන ව්‍යවස්ථාව හදමින් යනවා. දේශපාලන බලමණ්ඩලය ව්‍යවස්ථාවක් තියනවද කියලා මම අහුවේ හදනවද කියන එක. ව්‍යවස්ථාවක් නැතුව ලියාපදිංචි කරන්න බෑ. එහෙනම් ඔබ කියනවා නිදහස් දේශපාලන ව්‍යවස්ථාව විතර කරන්න පුළුවන් කියලා ඔබතුමා හිතනවද? දා පැහැදිලිව රවි කුමුදේෂ්ට මේ රටේ ඕනම පක්ෂයකට ගිහිල්ලා නිදහසේ වැඩ කරන්න පුළුවන්. එහෙම කරන්න බැරි වුණොත් එළියට බෑලා එන්නත් පුළුවන්. රවි පක්ෂී ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණ මොකක්ද? පක්ෂයේ සුරංග ව්‍යවස්ථාවේ තියෙන ප්‍රධාන අරමුණ මම ප්‍රායෝගිකව නම් කියන්නේ අපි වෘත්තීය සමිති ව්‍යවස්ථාවක් හදනවානේ ඩමියක් තියෙනවා ඒ ඩමිය පුරවලා දෙනවා ලියාපදිංචිය පහසු වීම සඳහා. හැබැයි පක්ෂයක් කරගෙන යනකොට අපි අවශ්‍ය දේවල් එකතු කරනවා වෘත්තීය සමිතියක් කරගෙන යනකොටත් අපි එහෙමයි. එතකොට ඒ අතුලත් කිරීම කරන්නේ මේක වර්ධනය වෙනකොට. නෑ දැන් පක්ෂයක් නම් පක්ෂයේ අරමුණක් තියෙන්න ඕනනේ. එතකොට ඔබගේ පක්ෂය කියන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ. පක්ෂයේ අරමුණ ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ මොකක්ද? අපේ පක්ෂයේ අරමුණ විදිහට ඔය ලියාපදිංචි කරන ව්‍යවස්ථාවේ තියෙන මම කියවනේ ලියාපදිංචි කරන වෙලාවේ ලියාපදිංචියට අවශ්‍ය සීමා. හැබැයි අපි මහා සමුළුවෙන් පස්සේ අපේ පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තිය එළියට අරන් තියෙනවා. හරි මේ දේශපාලන ප්‍රතිපත්තියත් එක්ක අපි රට නවීනත්වයට ගෙනියන රියල් සිස්ටම් චේන්ජ් එකකට ගේන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. දැන් නෑ රවි මම අහන්නේ යම්කිසි ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නම් ඒ පක්ෂයේ ව්‍යවස්ථාවක් තියෙනවානේ. ව්‍යවස්ථාවක් නැතුව යම්කිසි පක්ෂයක් ලියාපදිංචි කරන්නේ නැහැ. ඒ නිසා මම අහන්නේ ඔබේ පක්ෂයේ ව්‍යවස්ථාවේ අරමුණ මොකක්ද? දැන් මම උපුටා දක්වමින් අහන්නම්. දැන් මේ තියෙන්නේ දැන්ට ශ්‍රී ලංකාවේ තියෙන විශාලතම සහ පැරණිතම දේශපාලන පක්ෂයේ ව්‍යවස්ථාව. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව. ඔව්. මම අහන්නේ මේ ව්‍යවස්ථාවේ වගේ දැන් ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නනේ යන්නේ මේ. ඉන්නේ යන්නේ සුරංග. පක්ෂයේ මූලිකම ලියන උපැන්න සාතිකේ වගේ. මම අහන්නේ පක්ෂයේ අරමුණ මොකක්ද? පක්ෂයේ අරමුණ අලුතෙන් මේ රටට අවශ්‍ය දේශපාලන කඳවුර හදන එක. දැන් ඒක තව ඔබට විග්‍රහ කරන්න ඕන නම් මට විග්‍රහ කරන්න පුළුවන් කියන්නකෝ. ඒතොර අපි පක්ෂයක් විදිහට ස්ථාපිත වෙන්නේ ලංකාවේ දක්ෂිණාංශයට නැඹුරු වෙච්ච දේශපාලන කඳවුරු අතර තියෙන ප්‍රශ්නයක් නිසා මේ රටේ මිනිසුන්ට තෝරාගන්න වෙනවා. අර කලින් ප්‍රශ්නෙටත් මේක අදාළයි. තෝරාගන්න වෙනවා තියෙන හොඳ මේක. පක්ෂයේ සඳහන් වෙන ඔබ බාර දීපු පක්ෂයේ ඒ කියන්නේ ලියාපදිංචි කරන පක්ෂයේ අරමුණ මට කියන්න පැහැදිලිව. ඒක ඔබ දැනගත යුතුමයි. හරි මම කියන්නේ අරමුණ තමයි. ඔව් කියන්න බලන්න. අපි මේ රටේ අලුත් දේශපාලන යාන්ත්‍රණයේ හසුරුවන ඒ වගේම මේ රටට අවශ්‍ය අලුත් දේශපාලනය නිර්මාණය කිරීම තමයි අපේ ව්‍යවස්ථා අරමුණ. ඔව් දැන් පිළිගත් දේශපාලන පක්ෂවල හරි පැහැදිලි අරමුණු සඳහන් වෙනවා. අරමුණක් සඳහන් වෙනවා. දැන් මම නිකන් කියන්නම්. දැන් මම මේ අහන්නේ ඔබේ පක්ෂයේ අරමුණ සම්බන්ධයෙන් මට ඔබ දැනුවත්ද කියන එක ප්‍රශ්නයක් තියෙන නිසා. ඔව් එහෙම තියෙන්න පුළුවන්. මට දැනෙනවා එහෙම තියෙනවා. දැන් මේ පිළිගත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙනවා පක්ෂයේ අරමුණ. හරි තරලයි. මහ ලොකු වට ගන්න ඕනේ නැහැ. මට හිතෙනවා වින්දුගේ පක්ෂයේ අරමුණ මං අහලින්න. ඊට පස්සේ මම මේ කියවන්න. ලාංකීය මාවතක් ජාතික චින්තනයක් ජාතික වැඩපිළිවෙලක්. ඒක තමයි අරමුණ. නයිස්. ජාතික ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ අරමුණ ඇවිල්ලා මේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරමින් මේ රටේ අපේ රටේ ඉන්න ජනතාවට පොහොසත් රටක් ඒ වගේම ලස්සන ජීවිතයක් ඇති කිරීම තමයි අපේ මේකේ ගත්තොත් හරිය තියෙන්නේ. රෙහන් අපේ පක්ෂ ව්‍යවස්ථාවේ අපේ තියෙන ප්‍රධාන පෙළේදයක් තමයි විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කිරීම සමග ජනබලවේගයේ. ඒක අපේ පක්ෂයේ ව්‍යවස්ථාව විතරක් නෙමෙයි ඒක අපේ මේන් පොයින්ට් එකක්. එතකොට දෙවනි දේ තමයි සෝෂල් ඩෙමොක්‍රසි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. මේ දෙවනි දේ.
එතකොට තුන්වෙනියට ගත්තොත් 13 වෙනි ව්‍යවස්ථා ක්‍රමේ හරියට ස්ථාපිත කිරීම. ඉතින් මේ හැමදේම අපේ පක්ෂ ව්‍යවස්ථාවේ තියෙනවා. දැන් පක්ෂ ව්‍යවස්ථාවක අරමුණ මම කියන්නම් මේ එක්සත් ජාතික පක්ෂය. ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ අනෙකුත් මැතිවරණයන්හිදී බලය ලබා ගැනීමේ අරමුණින් යුතුව පාර්ලිමේන්තුව තුල සහ රට තුල දේශපාලන පක්ෂයක් සංවිධානය කොට පවත්වාගෙන යාම. හරි? සුරංගමට විනාඩියකට එකට පොඩි දෙයක් අහන්න පුළුවන්ද? එක්සත් ජාතික පක්ෂයේ අපි එක්සත් ජාතික පක්ෂය හිටපු කාලේ ප්‍රධාන පෙළේ පක්ෂ මේ ප්‍රධාන පෙළේ ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඔය හරි ව්‍යවස්ථාව එක්සත් ජාතික පක්ෂයේ කවුරු ගාවත් නැහැ. දැන් මේක ඔබ කියන්නේ හරි ව්‍යවස්ථාව නෙවෙයි කියලා. නෑ. ඕක ඔය වගේ එකක් අපි දැකලා තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තමයි ඕකේ හරිම එක තියෙන්නේ. ඒ කියන්නේ මම මේ කිව්වේ වැරදි එකක් කියලා ඔබතුමා කියන්නේ. මම කියන්නේ ඕකේ කීපයක් තියෙනවා කියලා තමයි අර. වැරදි එකේ තිබුණානේ අරමුණක්. ඔව්. දැන් අපි හිතනවා ඕනම් පක්ෂයක් බලය ගන්න. බලය බලය ලබා ගන්න. ගන්න ඒක හරි. ඒක හරි. හරි? ඒක හරි. ඒක තමයි මූලික අරමුණ. බලය නැතුව ඔය කියන කිසි දෙයක් කරන්න බැහැ. ඔබ අල්ලගන්න යන කෑල්ල පැහැදිලි හරි. ක්‍රියාත්මක කරන්න බෑ. මේක පිළිගන්නවා. මම සතුටු වෙනවා මේ රවිට දික්කපබ්බු ඥානය තිබීම ගැන. මම අල්ලගන්න යන කෑල්ලත් රවි දන්නවා. ඒ නිසා හරි පැහැදිලි ජනාධිපතිවරණ පාර්ලිමේන්තුව දැන් මේ ඔබතුමාලත් ඒ අරමුණේ කොටසක් තමයි ඉටු කරගෙන යන්නේ. මට කනගාටු දැන් මේ අලුත් දේශපාලනයට එන මේ තරුණ පිරිස් ඇයි පක්ෂයේ අරමුණ මේ ජනතාවට කියන්න තරම් මට පොඩි දෙයක් උතුරන්න පුළුවන්. ඒ ගැන දැනුවත් නැත්තේ කියලා. දැන් දේශපාලන පක්ෂයක අරමුණ බලය ලබා ගැනීමම විතරක්ද? ඒ කියන්නේ බලය ලබා ගන්න අවශ්‍ය මිනිස්සු ටික නිර්මාණය කර ගැනීම පක්ෂයක් ව්‍යාපාරයක් ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ බලය ලබා ගන්න යන තැනකදී දැන් ඒ කියන්නේ උඳු කියන්නේ බලය ලබා ගැනීමකින් තොරව දේශපාලන පක්ෂයකට පැවැත්මක් තිබෙනවා කියලා. දේශපාලන ව්‍යාපාරයකට අරමුණ දැන් අරමුණක් තියෙන්න පුළුවන්. දැන් අපේ පක්ෂය ගත්තොත් ව්‍යාපාරේ බෑව තියෙනවා නම් පැහැදිලි කරන්න මාතාව නෑ ජනතාව. ඒකෙන් තොරව මං හිතන්නේ දේශපාලන පක්ෂ. සුරංග මම හිතන්නේ දැන් එකක් තමයි ওই ව්‍යවස්ථාවල තියෙන. දැන් මම අහන්නේ රවි මට තේරෙනවා මම මේකෙන් එන්නේ ඔබ අර කිව්වා වගේ. මට හිතෙනවා ඔබලා විධිමත් දේශපාලන පක්ෂයක් විදියට ව්‍යවස්ථාවක්වත් තියෙනවද කියන ගැටලුව අපිට මත. නෑ සුරංග ඒක අසාධාරණයි. ඒ කියන්නේ මට පෙන්වන්න පුළුවන් ද ව්‍යවස්ථාව? පොඩ්ඩක් වද මේ පක්ෂ හතරකින් ඇහුවානේ මේ පක්ෂ හතරම මට වඩා ස්මාර්ට් උත්තරයක් දුන්නේ නෑනේ. මට පෙන්වන්න පුළුවන් ද ඔබගේ ව්‍යවස්ථාවේ පුද්ගලයෙක් විදියට මම මෙතනට ව්‍යවස්ථාව අරන් ආවෙත් නෑ මේ අපිට ඉන්ටර්නෙට් එකේ වුණා සර්ච් කරන්න පුළුවන් තියෙනවා. ඉන්න ඉන්ටර්නෙට් එක සර්ච් කරගමු පස්සේ මේ කතාව අහන්නකෝ. මම පුද්ගලයෙක් විදිහට මේ ලියවිලි වල තියෙන දේවල් කටපාඩම් කරගෙන ඉන්නේ නෑ. දැන් මම ඔබ ව්‍යවස්ථාවේ අරමුණ මොකක්ද ඇහුවාම ඒ අරමුණ මගේ වචනේ මට කියන්න අයිතිය තියෙනවා. හැබැයි රවි පක්ෂයක ව්‍යවස්ථාව කියන එක සුරංග ඒ ඔයාට දැනෙන විදිහ මට දැනෙන විදිහ නැද්ද? ඔයාට එහෙම දැනෙන්නේ. එහෙනම් මම මේ අහන්නේ ඩොකියුමන්ට් වල තියෙන ඒවා මේ බොරුනේ. හරි මේ ඩොකියුමන්ට් වල අලියාගේ ඔය තියෙන එක කවදාද කරේ? මේ අහන්නකෝ දැන් ඔයා කියන්නේ පක්ෂ ව්‍යවස්ථාවල තියෙන ඒවා බොරු. බොරු නෙමෙයි. මම පළවෙනියටම සුරංගට කියනවා ඔය අලියාගේ පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන්නේ ව්‍යවස්ථාව අනුමත කරන තැන තියෙනවා කෙටුම්පතක්. ඒ කෙටුම්පතේ තියෙනවා මූලික අවශ්‍යතා. අපි මේක අමතක කරමු. ඔව්. ඔයාගේ ව්‍යවස්ථාව කියන්නේ මගේ ව්‍යවස්ථාවේ toy ටික ඔහොමම ඇති. හැබැයි ඕක ඔහොමම තියෙන ඩොකියුමන්ට් එකේ. දැකලා නැද්ද? මම දැකලා මට හිතෙනවා රවි තියෙනවද කියලා. ප්‍රශ්නේ අනිත් ඒක මම දැකලා නැහැ මට දකින්න ඕනෙත් නැහැ. එහෙම ඕනේ නැහැ. ඕනේ නැහැ. රවි දැන් මේ උවින්දු ඇත්තටම දේශපාලනය කරනවා නම් තමන්ගේ පක්ෂීය ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් අවශ්‍ය නැද්ද? ඔය ඒක දන්නේ නැත්නම් ඛේද වාචකයක් ඒක. ඔය ඒක උවින්දුට අනුව මම දෙවනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නේ නැති ප්‍රශ්නේ. එකම දේශපාලන පක්ෂයක් අපි පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මන්ත්‍රී වෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. තේරුම් ගන්න මං කියන්නේ විවෘත කතාවක්. හොඳටම තේරෙනවා. දැන් අපි මේ නොතේරෙන කොටස අනිත් අයගෙන් තේරුම් කරගන්න යන්නේ. නෑ නෑ උනාට මට අවස්ථාව නෑ, දුන්නා. දැන් දුන්නා මට තේරුණා. නෑ. ඔයා කිව්වා පැහැදිලිවම ඔයාගේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඔයාට දැන් අවශ්‍ය නැහැ ඒක ලියවිලි. ඕ ඒක හරි අපිට ඒකට ව්‍යවස්ථා සම්පාදකයෝ ඉන්නවා. ඒක ගැන දන්න අය ඉන්නවා. ඒක නීති ගැන පත් කරන අය ඉන්නවා. තේරෙනවා. හරි. හැබැයි ඒක අවඥාසාගත වෙන්න කියන්නේ මේ අවඥා ඔයා කොහොමද මේ ඔබතුමාට පහසුකම මට තේරෙනවා ඔයාගේ පක්ෂේ. ඒක අවඥාවක්ද? ඒක වැරදි. ඉතින් ඔයානේ වැරදි කියන්නේ. ඒ ඔයාගේ පැත්තේ. අර ඔයා දෙන උත්තරේම දුන්නා. ඔව්. රවි මේ කොන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. මේ මැතිවරණ කොමිෂන් සභාවනේ මේකේ පොඩි අකලවිලක් ඕක තියෙනවා. මමත් දැකලා තියෙනවා. උවින්දු මම හිතන්නේ දැන් උවින්දු දැන් පාර්ලිමේන්තුවට යන මිනිස්සේ member of parliament කෙනෙක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව දන්නේ නැත්තම් එහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් නැත්තම් ඒකේ අරමුණු දන්නෙත් නැත්තම් අද ඒක ප්‍රශ්නයක්.
ඒක තමයි මටත් කියන්න. කවුරු හරි මෙතන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ධනරාජයේ ව්‍යවස්ථාව කඩපාඩම් දන්නේ ඉන්නවා. ඒ ව්‍යවස්ථාව ඕනේ. තමන්ගේ පක්ෂීය ව්‍යවස්ථාව දන්නේ නැහැ කියන්නේ. දැන් මේ තුන් දෙනා තමන්ගේ දැක්ම කිව්වනේ හරි. දැන් මම කියන්නේ එහෙම දන්නවද? ව්‍යවස්ථාවක් තියෙනවා කියලා විවස්ථාව ගන්නවා 82 වෙනි වගන්තිය මෙන්න මේක තියෙනවා 9 වෙනි වගන්තිය මේක තියෙනවා අපි දන්නවා හැබැයි අපි ඒක කටපාඩම් කරලා නැහැ නමුත් අපි දන්නවා රිපෝට් කරලා අවස්ථාවේ මොකක්ද තියෙනවද කියලා දන්නේ නැහැ. දැන් ඔයාලට අවස්ථාව දුන්නාට සමන් දුන්නානේ. දැන් ඉතින් ඔයා අනිත් අය කියන එකත් අහන්න. හරි. thank you. උවින්දු දැන් ඔයාගේ ව්‍යවස්ථාව ගැනවා දන්නවා. පැහැදිලිවම දන්නවා. ව්‍යවස්ථාව ගැන. පක්ෂ ව්‍යවස්ථාව ගැන දන්නවා. ඒක දැනගත යුතුද නැද්ද? ඔව් ඉතින් පක්ෂ ව්‍යවස්ථාව දන්නේ නැත්නම් පක්ෂේ ඉඳලා තේරුම් ගන්න නැහනේ. තමන්ගේ අයිතිවාසිකම් ටික ඔක්කොක් දන්නේ නැත්නම් තමන් മന്ത്രി කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මේ മന്ത്രി ධුරය අයිති වෙන්නේ පක්ෂයට. එතකොට තමන් දන්නේ නැත්නම් තමන්ගේ පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන විනය කාරණා ටික මොකද්ද? ඒකේ තියෙන අයිතිවාසිකම් මොනවද? ඒකේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ඉන්නවද? ඒකේ නායකයෙක් ඉන්නවද? මේ සියල්ල පැහැදිලි වෙන්නේ ව්‍යවස්ථාව ඇතුලේ. එතකොට ඒක දන්නේ නැතුව අපි කොහොමද දේශපාලනයක් කරන්නේ? ඒක පහළ කෙනෙක්ට ඕනේ නැති වෙන්න පුළුවන්. අපි පක්ෂයක සාමාන්‍ය මට්ටමේ අපිට උදව් කරන කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක්ට ව්‍යවස්ථාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය පක්ෂය ඉහළට එන්න ඒ පිළිබඳ තියෙන දැනුම අපි වැඩි කරගන්න අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවත් මම යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරලා අපේ පක්ෂ ව්‍යවස්ථාව අදට මම ලංකාවේ තියෙන පක්ෂ ව්‍යවස්ථාව සියල්ලම කියුවා. හැබැයි ඔබතුමාගේ අතේ තියෙන කොට වෙනස් එකක් තමයි මම ගත්තේ. මොකද මේක 2000 මගේ අතේ තියෙන 2010 12. ඔව් මොකද මැතිවරණ කාර්යාලය මම ගත්තේ. රනිල් වික්‍රමසිංහ කරයි කියලා දන්නේ. හැබැයි ඒකත් මම පිළිගන්න ලෑස්ති. මොකද එතුමාගේ ව්‍යවස්ථාව ජිල්මාට් ව්‍යවස්ථාව වෙන්න පුළුවන්. හරි. ඔව් එතකොට ඉතින් මම හිතන්නේ අවම වශයෙන් අපි පාර්ලිමේන්තු යන්න උත්සාහයක නිරත වෙනවා නම් මොකද මේ පක්ෂයේ හිටපු නිසා. ඔව් මමත් ඒක කියෙව්වා. මම ඒකත් කිව්වා ජනතා විමුක්තිකරණයත් කිව්වා NTT එකෙත් කිව්වා. එතකොට මම හිතන්නේ පක්ෂ ව්‍යවස්ථාව කියන එක ඉතාම වැදගත්. විශේෂයෙන්ම පාර්ලිමේන්තු යන කෙනෙක්ට. ඒ කියන්නේ අපේ නීති ඉදිරියේ තියෙන නීතිය නොදැනීම නීතිය ඉදිරියේ සමාවට කාරණාවක් නෙවෙයි. එතකොට අපි රටේ ව්‍යවස්ථාව වුණත් අපිට 100%ක් ඇත්ත මෙතුමාගේ වගේ 100%ක් අපිට ඔක්කොම කටපාඩම් කරන්න බෑ. හැබැයි අවම අපේ ඔළුවේ අදහසක් තියෙන්න ඕනේ මේක ඇතුලේ මේවා තියෙන්නේ කොහෙද? පළවෙනි වගන්තිය මොකද්ද? දෙවෙනි වගන්තිය, නවවෙනි වගන්තිය මොකද්ද? 82කින් කියවෙන්නේ මොකද්ද? සංශෝධන 21ක් ඇවිල්ලා තියෙනවා නම් ඒක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා දල අදහසක් තියෙනවා නම් ටක් ගාලා පොත පෙන්නලා බලන්න පුළුවන්. ඒක තමන්ගේ ව්‍යවස්ථාව අවම අපේ පක්ෂයේ ඉන්න සමාජිකයන්ට අපි ඒක වෙනම අධ්‍යාපන වැඩ පිළිලක් හැටියට කරනවා. ඒ කරන්නේ තමන්ගේ ව්‍යවස්ථාව දන්නේ නැති මිනිස්සෙක් තමන්ගේ අයිතිවාසිකම් ටික දන්නේ නැහනේ. තමන් කවුද කියලා දන්නේ නැහනේ. රෙහන්ගේ අදහස මොකක්ද? මම නම් ඇත්තම ওই ව්‍යවස්ථාව ගැන හොඳටම දන්නවා. මොකද මම එක්සත් ජාතික පක්ෂෙන් දොට දැම්මගෙන ඉන්නේ. ඉතින් විනය ක්‍රියාමාර්ග ගන්න එකද, නායකතුමා පත් කරන එකද, මහලේකම්වරයා පත් කරන එක, සභාපති පත් කරන එක, කෘති අධිකාරී මණ්ඩලයේ ජාතික සභාව ඔය හැමදේම ව්‍යවස්ථාව ඇතුලේ තියෙනවා. දැන් ඒකේ A to Z දැනගන්න ඕනේ නැහැ. හැබැයි අඩුම ගානේ විනය ක්‍රියාමාර්ග ගැන දැනගන්න ඕනේ. මොකද පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොන හරි දෙයක් වුණොත් දොට දාන්නෙත් ওই ව්‍යවස්ථාවෙම තමයි. හරි සමි ඔය ඇත්තටම සුරංග කිව්වා ඇත්තටම ඕනම පක්ෂයක අරමුණ තමයි දේශපාලන බලය අත්පත් කර ගැනීම. හැබැයි ඒ බලයට අත්පත් කර ගැනීමට එහා ගිය අරමුණක් තිබෙනවා. ඒ අරමුණ තමයි අපේ රටේ ජනතාවට Taman දකින්න දැක්මත් එක්ක මේ රටේ ජීවිතයක් ඇති කිරීම. ඔබලාට ව්‍යවස්ථාව අවබෝධයක් ලබා දීලා තියෙනවා. ඔව් අපිටත් දීලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ සුරංග අපිට දේශපාලනයේ අපේ මූලිකම හරය වෙන්නේ අපේ පක්ෂය සහ ජාතික ජනබලවේගයේ විදිහට අපේ රටේ දේශපාලන සංස්කෘතිය සුරංග. ඒතකොට මේ දේශපාලන සංස්කෘතියත් එක්ක අපි සියලු දෙනාම යම් විනයකට යටත් වෙලා, ඒ වගේම යම් පක්ෂ විනයකට යටත් වෙලා, යම් පාලනයකට යටත් වෙලා තමයි අපේ දේශපාලනය තියෙන්නේ. ඒක තමයි අපේ පක්ෂ ව්‍යවස්ථාව තුළ සහ පක්ෂ ප්‍රතිපත්ති තුළ තිබෙන මූලිකම හරය. මේකේ මේ පක්ෂ ව්‍යවස්ථාව මේ රවි තියෙනවා මැතිවරණ කොමිසමට දුන්න ව්‍යවස්ථාව නම් ජේසීලන් මහත්තයාගේ පක්ෂයේ ලේකම් තවම නේද? ඔව්. එතකොට මේකේ තියෙන පක්ෂයේ නම තියෙන්නේ ඔය ඔබතුමා දැන් ඔය කියන නම නෙමෙයි. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හන්ද යුනයිටඩ් කොංග්‍රස් පාර්ටි කියලා. එක්සත් කොංග්‍රස් පක්ෂය. කවුද ගයන් මේ පක්ෂය ඇත්තටම අපි දේශපාලනය කරන්න තීරණය කරන වෙලාව අනුව ඒ වෙනකොට මමත් මේ පක්ෂයේ නැහැ. ලංකාවේ ක්‍රමවේදය අනුව අලුත් පක්ෂයක් ලියාපදිංචි කරන්න බෑ. එතකොට තියෙන පක්ෂයක් තමයි වෙනස් කරලා ගන්න ඕන. ඉතින් ඒ ඉතිහාසය ඇතුලේ තියෙන ඔය කියන පක්ෂය අරගෙන ඒක වෙනස් කරලා ඒ වෙනස්කම් සංශෝධන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධන මැතිවරණ කොමිෂන් සභාව පිළි අරගෙන තියෙනවා. හැබැයි සමහර දේවල් අන්තර්ජාලය අඩංගු කරලා නැහැ ඒගොල්ලෝ. හැබැයි පක්ෂයක් විදිහට පක්ෂයේ නම සහ අනිකුත් කාරණා පිළි අරගෙන තියෙනවා කියලා ලිඛිතව දැනුම් දීලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාවට. පක්ෂ මූලස්ථානයේ තාම තියෙන්නේ බාස්ප්ලේ පිරිසනේ. බාස්ප්ලේස් තියෙන්නේ තාම. පක්ෂ මූලස්ථාන. පක්ෂ මූලස්ථානයේ තියෙන්නේ කොටාපාරේ.